දැන් පහුගිය කාලේ ගම් වතුර ආවා. නායකයා. දැන් මේ කලපුවල කකුලුව දැන් ඉන්නේ මහමූදේ. නැත්තම් සුදු ඇන් වලින් උස්සන්නේ මීට නෑ මොලයා. අපි වට්ටන්න හදන අයට අපිට අලු මතින් නැගිටින්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. කවුද හොරා? කවුද හොරා? එන්න අපි ආපබාමු. මට පොලිසිය ඇතුළට යන්න දුන්නේ නෑ. කොයිතරම් වැරදිද? අචින්ති තම්පේ භවති අචින්ති දම්බි වෙනස් සති. හරි ලස්සනයි. very good. ඕන පෙතපසක පණුවෙක් ඉන්න පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. අපිට කොකද? දැන් පහුගිය කාලේ ගම් වතුර ආවා. නායකයා. දැන් මේ කලපුවල කකුලුව දැන් ඉන්නේ මහමූදේ. දැන් ඒව ගොඩනගන්න ආණ්ඩුවේ වැඩ පිළිවෙල මොකක්ද? මේ පාර අපි ඡන්දෙ දෙන්නේ අපි ගැන කතා කරපු නෑ මොලට. දීවර ශේෂ්ත්‍රය සම්බන්ධව මොනවාද දන්නේ කියලා හිතුණා. කකුලුව ගැන කතා කරා. ඇත්තටම ඔහු කියනවා කකුලුව ගම් වතුර ගහගෙන මුහුදේ ඉන්නවලු. ගරු මන්ත්‍රීතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමා කොහෙන්ද තොරතුරු ගත්තේ කකුලුව මුහුදට ගිහිල්ලා කියලා? තාත්තා දීවර ඇමති. පුතා දල්දා මාලිගාව ඉස්සරහ වැලිකොට්ට ගහලා රේස් පැද්දා. මම හිතන්නේ මේ දීවර ශේෂ්ත්‍රය ගැන මෙලෝ දෙයක් දැන් නැති මේ මන්ත්‍රීතුමා කියනවා මුහුදට ගහගෙන ගිහිල්ලාලු අර කකුලුව ටික. කාගෙන් ගත්තත් දන්නේ නැහැ තොරතුරු. ඊගාවට කියනවා ඉස්සෝ ගහගෙන ගිහිල්ලා හැබැයි ඉස්සෝ ශේෂ්ත්‍රයට මොකද්ද කරේ කියලා. කිසිම දෙයක් දන්නේ නැතුව අර විනාඩි ගණනක් අර මොන හරි කියලා යනවා. කලපුවේ කකුලුව මුහුදට ගිය හින්දා අපේ මේ මිනිස්ට්‍රි ඔෆ් ට්‍රැක් කඩේ වහන්න වෙයිද යාළුවනේ? ඇදේට ඔහේ යන කකුලු එක්ක මුන් වෛරල් කරන්න දැන්. මුහුදට ගිය කකුලුවන්ට වහාම තමන්ගේ ස්ථාන වලට පැමිණෙන ලෙස විපක්ෂයෙන් දඩුම් දීමය. නැත්තම් සුදු ඇන් වලින් උස්සන්නේ මීට නෑ මොලයා. emotional damage. මුදලාලි අලුත් කකුලුව තියනවද? නෑනේ මල්ලි. කකුලුව ටික මුහුදට ගිහින් එන්න ටිකක් පරක්කු වෙනවා. කකුලුව තනියමද ගියේ මුදලාලි? ඔව් මල්ලි. දැන් තමයි නෑ මොලයා කකුලුව ටික බලන්න ගියේ. එයාට විතරයි කකුළු භාෂාව දන්නේ. උඹලට අච්චර කියලාත් මුහුදට ගියානේ. බලපන්. උඹලා ගැන නෑ මොලයා අද පාර්ලිමේන්තුවේ කතා කරුවා. උඹලා ආයේ මුහුදට යනකොට එන දවස නෑ මොලේට මැසේජ් කරලා ඵලයල්ලා. නැත්තම් හතර හන්දි කඩනවා උඹලාගේ. මන්ත්‍රීතුමා දැන් ලංකාවේ කකුලුව වෛරල් හින්දා ඊව ජාතික සතා කරමුද? ඒක නම් හොඳ අදහසක්. අපේ ආණ්ඩුවක් හදමු කකුලුව ජාතික සතා කරමු. මේ පාර අපි ඡන්දෙ දෙන්නේ අපි ගැන කතා කරපු නෑ මොලට. අපිට කෙලින් යන්න කොටි 100ක් වියදම් කරලා පුහුණු කරනවලු. ඉතින් ආණ්ඩුවේ ඉන්නෙත් කකුලුව වගේ හරහට යන අයනේ. ඉතින් අය මඩ කකුලුවයි ගොඩ කකුලුවයි අඳුරන්නේ නැහැ. සහ කරදියයි මිරිදියයි දන්නෙත් නැහැ. ඉතින් කරිජ්ජ පාගපු නැති අයට මේ ගැන කියලා දීලා වැඩකුත් නැහැ. ආයෙත් කියන්න පුතා ඒක. ඉතින් කරිජ්ජ පාගපු නැති අයට මේ ගැන කියලා දීලා වැඩකුත් නැහැ. අපිට කොකද? හාමිනේ කකුලුව ගන්න මාළු කඩේට ගියා. කකුලුව ටික මුහුදට ගිහිල්ලා බලන්නකෝ. එහෙනම් කකුලුව කලපුවෙත් නැහැ, ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. ඔගේ මාළු අල්ලන්න මුහුදට ගියා. මුහුදේ මාළුව නැහැ. මේ බලන්න ඉන්නේ තනිකරම කකුලුවනේ මහත්තයෝ. අපිට වෙච්ච දෙයක්. ළමයි අද පාඩම හැමෝම හොවන කතා කරන කකුලුව. ටීචර් අර පාර්ලිමේන්තුවේ වෛරල් වෙච්ච කකුලුවද? අමද කමල් කකුලුවෝ කොහෙන්ද කලණී කකුලුවෝ? කලපුවෙන්නේ කකුලුවෝ. කමු කකුලුවෝ. මීට වැඩිය හොඳයි. අපි කියනවා අපි වට්ටන්න හදන අයට අපිට අලු මතින් නැගිටින්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්න. අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ බලය අපරාධකරුවන්ට දඬුවම් දීම බලය වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජෝස්ටන් ඇඟිල්ල දික් කරන්න උතන නැති බවත් මා දන්නවා. මේ අලුත් අවුරුද්දේ හැංගිමුත්තන් සෙල්ලමක් ගැන තමයි මේ කියන්නට සූදානම් වෙන්නේ. ජොන්ස්ටන් හැංගිලා පුතා රිමාන්ඩ්. අනිවිඩයක් කියලා දෙනවා CID එකෙන්. අද 9ට එන්න කියලා. බාර වෙන්න නෙමෙයි. 9ට එන්න කියලා කටුතරයක් ගන්න දෙනවා. හැංගෙන්න අවශ්‍ය නැහැ. පාච්ච අනේ පාලයා මිනිහෝ යන්න. ඊවල දිනවා මේක විතරට. ඒක ලැබිලා දිනවා. ඒ ලැබිච්චම ඇවිල්ලා දෙනවා. නෑ මට දන්න දෙලා නෑ. කිසිම දැනුම් දීමක් තිබුණේ නෑ. හේතු දැනුම් දන්නලා නෑ. කටුතරයක් ගන්න කියලා නම්බරයක් දාලා තියෙනවා. ඒ සඳහා තමයි ආවේ. අරු බොරු කියනවා නෙමෙයි බොරු විදිනවා. මට මේක පුරුදු දැනක්. මේක අලුත් දැනක් නෙමෙයි. මේ සම්පූර්ණ දේශපාලන පරිගැනීමක්. එතම ජනතාවට කියන බය නැතුව ඉන්න අපි ජනතාව වෙනින් පෙන්ජි.
අපි බය කරන්න හම්බෙන්නේ මේ ප්‍රශ්න කරලා. ජනතාව පොඩ්ඩකටවත් බය නැහැ. උඹලා තමයි බය වෙලා තින්නේ. උඹලා තමයි දැන් කක්කි තුත්තක් කක්කි ගිහිල්ලා ති ජොනීට. කයි ගෑවට තුත්තක් විතර පරිප්පු යන දෙකක් විතර ඊට ඇවිල්ලාදී. කාල දැක්කෝ යන්න. 2 hours later. වෙන විශේෂ ප්‍රවෘත්තියක් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්ද්‍රි ගාන්න නම් එපා. මෙවැනි සිද්ධි CID එක එළුවා අවුරුදු 15ක් 20 හමස් පෙට්ටිය තියාගෙන ඉදිකරන වලට ගෙනල්ලා අද බන්ධනාගාර පිරලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. නම් ඉතින් බෝල ආණ්ඩුවේ හිටියේ තොපිනේ පහුගිය කාලේ. ඉතින් තාම මොනවද කියන්න බෑ. ඒ නිසා අපි කියන්නේ දැන් ආණ්ඩුව මේට වඩා මේ කාලය වේලාව අලිගැනීම් වලට යොදවන්නේ නැතුව ආණ්ඩුවේ ජනතාවට අවශ්‍ය කරන සේවාවන් ලබා දෙන්න. ආණ්ඩුව ඇටෙන්නම ඕන වුණා උඹලට ජනතාවගේ සහන මතක් වෙන්නේ. අනේ නිකන් කෙන්දිරි ගහන්න තු ඉදිවි බෝල. අපි නම් කෙන්දිරි ගන්නේ නෑ අපි. අති උත්කර්ෂවත් ලෙස නැවතත් මචං සන්තෝෂයි අඩෝ ජොනියව අත්අඩංගුවට අරන් අපි දැන් එකතු වෙලා ආණ්ඩුව එලවන්න ඕනේ. නැත්නම් අපිට හිරේ යන්න වෙන්නේ. නයි මුකටි නරියෝ ඔක්කොමලා වරෙල්ලා. ජනාධිපති පුටුවේ කාව හරි ඉඳවන්න පුළුවන්. ජනතාව බය වෙන්න එපා. තාගරන් අපේ ආණ්ඩු කාලේ ලංකාව ලෝකෙම අංක එක වුණා. නීතිය හරියටම ක්‍රියාත්මක වුණා. දේශපාලන පරිගණින් තිබ්බේ නැහැ. අපි දේශපාලනය කරන කාලේ ජනතාවගේ 7-5ක් හොරකම් කළා නැහැ. මේ රට ගොඩ ගන්න අපි මෙරි රෑදවල් වැඩ කරා. දැන් මේ ආණ්ඩුව අවුරුදු 10 15 පැරණි ෆයිල් ටිකක් අරගෙන නඩු දානවා. දැන් මේ ජෙප්පෝ රට විනාශ කරනවා. අහිංසක දේශපාලකයන්ව පාවුල් පිටින් හිරේ යවනවා. මේ ක්‍රමය වෙනස් කරමු. අපි නැවත බල ඉල්ලන්නේ රට හදන්න. අවුරුද්දෙන් රට දියුණු කරේ නැහැ. ආර්ථිකයේ ස්ථිර නැහැ. මේ ආණ්ඩුවේ ආපදා තත්ත්වය වැඩි වෙලා. අගමැතිතුමිය ඉල්ලාස් වෙන්න ඕනේ. ආණ්ඩු බාර ගන්න අපි සූදානම්. රටට අපේ පක්ෂ විතරයි විසඳුම. මේ ආණ්ඩුවට ජනතා විරෝධය වැඩි වෙලා තියෙනවා. ඡන්දයක් තියෙන්න කාලේ හරි. මම මේකනේ කිව්වේ එදා ඉඳලා මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාළුවෝ කියලා. කවුද හොරා? කවුද හොරා? කවුද හොරා? හික්කෙක් ගගා ඉන්න. ඔබට විහිළුවක් මේක. අචින්ති තම්පේ භවති අචින්ති දම්බි වෙනස් සති. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. ඔයගොල්ලෝ තමයි අපිව ගොඩ දාන්න ඕනේ එකම බලාපොරොත්තුව. මේ ආණ්ඩුව පන්නලා අපේ ආණ්ඩුවක් හදමු. මර්ධනයට එරෙහිව එකතු වෙමු. පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩයන නෙමෙයි කියලා. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩයන නෙමෙයි කියලා. කියන්නේ අපි පොලිසිය අපේ ආණ්ඩුව යටතේ කටයුතු කරන විදිය ගැන අපිට අතදහසක් තියෙනවා. මේ රටේ මිනිසුන්ට අතදහසක් තියෙනවා. දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් කිව්වම පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කඩයන නෙමෙයි කියලා මම කියනවා දේශබන්දු මහත්තයා එහෙම ඉන්නට අත් දෙක තියාගෙන hina වෙනවා ඇති. හරිද? අර මේ අවුරුදු 2යි 3යිනේ තාම. තමන්ගේ අර 7 දවසේ මගුල් කාලා මගුල් ගෙදර බිල ගෙවපු යාළුවා සරන් නිශාන්තත් එක්ක කරේ අත දාගෙන ඇවිල්ලා අර සාමකාමී උද්ඝෝෂණ මිනිසුන්ට ගැහුවේ. ඔන්න පොලිසිය කටයුතු කරපු විදිය. එතකොට මේ පොලිසිය කටයුතු කරන විදිය ගැන ඇවිල්ලා මේ ආණ්ඩුව ගැන විවේචනය කරනකොට ඇත්තටම මීට අවුරුදු 2-3කට කලින් නැත්තම් තමන් මොකද්ද කරේ කියන එක ගැන මේ රටේ මිනිසුන්ට මතකයි කියන එකවත් ඔළුවේ තියාගෙන ඉන්න ඕන. මම හිතන්නේ ඔබතුමා කිව්වා අර මහත්තයගේ නමක් කියලා ඒකේ ප්‍රචාරය කරන්න කියලානේ හැමදේම කිව්වද ඔබතුමා? හා? මම කරන්න. හොඳයි. එහෙනම් අපි මුලින්ම ඉල්ලනවා වෙන මේ වැඩේ අපර 50ක් දෙන්න කතාව නවත්තනවා. මේ රට හදන්න වැඩක් නේ එතන වෙන්නේ. අපිට මතකයි 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ආ රට හදන්න ආපු අයට ණය වෙන්නම කට්ටියක් මෙතන ඉන්නවා. දේශයක් නැහැ, තරහක් නැහැ, අමනාපයක් නැහැ, පරිගැනීමක් නැහැ. ඒ අය ඉස්සල්ලා දිවිජයුර මහත්තයා එක්ස්කියුස් කරන්න ඕන මේ රටට. සමාවෙන්න කියන්නේ. ඉස්සල්ලා. එතනින් පටන් ගන්න රට හදන්න. Thank you very much. දිලිත් අභියෝගය බාර ගන්න. දැන් කවුද ඊයේ කිව්වා මේ අගමැතිතුමිය මේ සම්බන්ධ විශාරද කෙනෙක් නෙවෙයි කියලා එහා පැත්තේ മന്ത്രിතුමියා. හැබැයි අගමැතිතුමිය විශාරද නොවුනට විශාරද කෙනෙක් ඉන්න නෝක බික්කුච්චන් අයියට කිව්වනම් ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනීමක් තියෙන කෙනෙක් නේ. එයාට කියලා බලලා මේක බලලා හරියට මේ රටට නැත්තම් මේක අධ්‍යාපන අමාත්‍යාංශයට ගෙනාව නම් හරිය බික්කුච්චන් අයියට කියලා.
ඒක බික්කුච්චෙන් අයව බලලා නැහනේ. ඇය කතා කරන මං අහන්න කියන්නේ ඔබ වහන්සේට පුළුවන්ද අගමැතිතුමියට දුරකථනයෙන් මේ කතා කරලා ඉවරලා බනින්න ඔය වොයිස් කට් එක දුන්නා වගේම බනින්න පුළුවන්ද? ඇයි බැරි? බනින්න ආගරුවක් ගාමාතුමි තෙරුවන් සරණ මම බත්තරමුලේ දීලා තනවල කතා කරන්නේ මොකක් නෙමෙයි මේ bari.com එකේ ප්‍රශ්නේ. ඔබතුමී මේ සමරින් කාර්ය මේ කට්ටිය ගේන්නේ රට පාටන්න ලැහැටි එහෙම නැත්නම් මේ දරුවන්ට 6 වෙනි වසරේ මේක ඇතුළත් කරේ කොහමද? එන්න අපි ආපබාමු හරිනි මැඩම් සතුටු වෙයි. ඕකට තමයි රෙනවා කියන්නේ. අද අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කළ තිබෙන්නේ enhanced protection for LGBT communities on the way at last වාර්තා කළ තිබෙනවා විශේෂයෙන්ම LGBT එහෙම නැත්නම් lesbian, gay, bisexual and transgender කියන මේ community එකට ඔවුන්ගේ නීතිය වෙනස් කරන කෙටුම්පත ලබා දීලා තිබෙනවා මේ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහත්මයා විසින් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට බාර දීලා තිබෙනවා. දාලා දිනවා මේ සමලිංගික මේ ගේ පොළු සීන් කියලා කියන්නේ. ඒ සීන් ඒවට ළමයින් මේ නිකන් ළමයිට බලෙන් ඒක සයිට් එක දාලා දෙනවා. ඒව සම්පූර්ණ ආවේ නෑනේ වැඩ. මාතේ බැඳලා නේද? මමද? දරුවෝ ඉස්කෝලේ යනවද? නෑ මම තාම මේ හරිනි මැඩම් මේ නීතිගත කරනකන් ඉන්නේ. මෙයා ඒක තාම විවාහ වෙලා නෑ. නෑ බංගලා නෑ. හරි නීතිගත කරනකන් ඉන්නේ. හරි දැන් මෙයාත් දැන් සමජින් කට්ටිය තියන්නේ LGBTQS. ප්‍රශ්නයක් නෑ අපි හොලද නේද ඉතාලිය පැත්තෙන්. ගම්මේ ගොඩේ කතාවක් තියෙනවා ගරු සභාපතිතුමිය එක්තරා ගෙදරක වියනක් ගහන්න. වියනක් ගහන කෙනෙක් වැට්ට ගෙනා. ඒ වැට්ට ගේන කෙනා වියන ගහන රෙද්දක් අරන් ආවා. අරන් ආවේ පරණ රෙදි කෑල්ලක්. ඉතින් ගෙදර ඉන්න නෝනායි මහත්තයා කිව්වා ඕක පරණ රෙදි කෑල්ලක්. එහෙනම් ඕක පැත්තක තියන්න මම අලුත් එකක් දෙන්නම් කියලා. හැබැයි මේ මිනිස්සයා බැලුවා මේක අලුත් රෙද්දක් මේක හොඳයි. එයා ඒක තමන්ගේ සරම යටින් ඇඳගත්තා පරණ රෙද්ද ගැව්වා වියනට. දැන් ගෙදර අයිතිකාරයෝ දෙන්න ඇවිල්ලා බැලුවා දීපු රෙද්ද නෙමෙයි වියනේ තියෙන්නේ. පරණ එකමයි තියෙන්නේ. දැන් මේක හොයනවා. හොයලා බලනකොට මෙන්න වියන ගහන්න ආපු කෙනා සරමස්සෙත් තමන් පරණ රෙදි කෑල්ල ඇඳගෙන ඉන්නවා. දීපු අලුත් එක ඇඳගෙන ඉන්නවා. කොහොමද මේක මෙතනට ආවේ කියලා අහුවම ඒක තමයි මාත් බැලුවේ මේ කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා. නේ? කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා කර සභාපතිතුමිය. ඒ වගේ තමයි අපේ අගමැතිතුමියත්. මේ ආණ්ඩුවත්. තමන්ගේ විෂය දැන් හොයනවා මේක print කරේ මොකಾದ? කවුද? සාමාන්‍යයෙන් දෙමළ කියමනක් තියෙනවා මම හිතන්නේ මනෝගණිත මන්ත්‍රීතුමා මම වැරදි නම් මම නිවැරදි කරන්න. සාතන් වේදම් ඔඩු කරේදී. ඒ කියන්නේ යක්කු ආගම් කියනවා. තුංග මන්ත්‍රීතුමාගේ කතාව අහනකොට මට දැනුනේ යක්කු ආගම් කියනවා වගේ හැඟීමක්. යක්කු පිරිත් කියනවා වගේ. හේතුව කැත කියමනක් ඒත් කියන්න කටේ නැරිවාදන් රෙද්ද පල්ලෙන් බේරනවා කියලා මේවට කියන්නේ. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරනවා. පළවෙනි කාරණය තමයි අපි මේ ආණ්ඩු පෙරලලා ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා ආණ්ඩු ගන්න අය නෙවෙයි. කටින්ද පුකෙන්ද කතා කරන්නේ කකුලෝ? අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රටේ ආණ්ඩු පෙරලෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ තාජුදීන් මැරුවේ කොහමද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් ඒකට කියපන් උත්තරයක්. ආණ්ඩු මාරු වෙන්න ඕන. යම් කිසි එකකින් මේ ආණ්ඩුව අතරමඟදී මැතිවරණයකට යන තීන්දුව කරොත් මම හිතන්නේ හොඳම දේ මැතිවරණයකට යන එක. මැතිවරණයකට ගිහලා ජනතාවට අවස්ථාව දෙන එක තමන්ගේ ආණ්ඩුවක් තෝරගන්න එක. ඒකට කවුද සූදානම් කවුද නැත්තේ කියන එක නෙවෙයි වැදගත්. ඒ බොල නෑ මොලේ. සුනාමිය ආපු වෙලේ උඹලා අපිව අවුරුදු 1කමාරක් අනාථ කදවුරු වල තිබ්බ මතක නැද්ද? මිනිස්සු අසරණ වෙච්ච වෙලාවේ රට වැටෙනකම් බලාගෙන ඉන්න මූසලයෝ. හොරා කණ්ඩ බැරි කැඳිරිය මහත්තයෝ. රට බංකලොත් තුනොත් සතුටු වෙන විපක්ෂයක්. මුන් බලේ හිටියනම් ජනතාවට සත පහක් හම්බෙන්නේ නැහැ. කෝටි ගණන් ආධාර එනකොට භූමිතෙක් ඇදුණු ගැරඩි වගේ. සුද්ධ රට හැදුවා මුන් හදපු රට හොරා කෑවා. මීට කලින් ආපු ආධාර ටික හොරා කපු සෙට් එක රට හදනවලු. රට දියුණු වුණොත් මුන්ට දිරවන්නේ නැහැ. සුනාමි හොරු කොවිඩ් හොරු දැන් මාර දුකෙන් ඉන්නේ. 29 ආණ්ඩු බලය ගන්නවා කියලානේ ඔබතුමන්ලා කියන්නේ. එතකොට දැන් මේ ආණ්ඩුවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න බැරි වුණොත් ඔබතුමන්ලා 2029 ආණ්ඩුවක් ගත්තට පස්සේ මොන වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ගේන්න බලාපොරොත්තු වෙන්නේ? මොන අංශවලටද මේක මූලිකත්වය දෙන්නේ කියලා මොන පදනමකින්ද ගේන්නේ? අපිට මේ රටට අවශ්‍ය පින්ලන්තේ තියෙන අධ්‍යාපනයවත් එංගලන්තේ තියෙන අධ්‍යාපනයවත් නෙමෙයි.
අපිට මේ රටට අවශ්‍ය අපේ ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදයක්. මුට පෙරසිට මෝල්ද බං? මේ කුඩා කාලේ ඉගෙන ගත්ත ඔය කතාවක් තියෙනවා. මැක්ක ගැන රචනා ලියන ළමයෙක් ගැන. දැන් පාන්තිභාර ගුරුතුමිය හැමදාම රචනාවක ලියන්න දෙනවලු මේ ළමයා කොහෙන් ගියත් අවසානට මැක්ක ගැන තමයි රචනාව ලියන්නේ. ඉතින් බලලා ගුරුතුමිය බැරිම තැන මගේ සුරතලා මයිනා කියලා මාතෘකාව දීලා ඉවරලා ඕන දැන් රචනාව මාතෘකාව දීලා ලියනකම් බලනවා. ළමයා පොත ගත්තලු. අරගෙන බලපුවාම මයිනා හරි හොඳයි කියලා ලියලා දෙවෙනි මාර්කේ ඉඳන් ඕන් ආයෙත් බැරි වෙලාවකත් මයිනාගේ මැක්කේ හිටියොත් කියලා උගේ කකුල් මෙච්චරයි මේ විදිහට පාටයි කියලා උන් ලියන්න පටන් ගත්තා. විපක්ෂයේ හැසිරීම බලද්දී ඒගොල්ලන්ටත් ඉන්නවා ඒ විදිහට මාතෘකාවට මේ පෝෂණය කරන්න අවශ්‍ය වෙන මැක්කේ. ඒක මගේ අභිමතය. මට ඒක අයිතිය තියෙනවා. ස්තුතියි. සජිත් ප්‍රේමදාස කාලයකට කලින් කිව්වා නේද ඔය මේ අපේ රටේ පළාත් පාලන ආයතන ඔක්කොම පිටරට තියෙන පළාත් පාලන ආයතනත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. අපේ රටේ ඉස්කෝල 10000 බිලියනර්ස්ලා මිලියනර්ස්ලා 10000කට සම්බන්ධ කරනවා. ඇයි ඒ වගේ බොරුවක් කිව්වේ සජිත් ප්‍රේමදාස? පළවෙනි කරන් හිටියෝ. පළාත් පාලන ඇතිවරණය එකක්. ඇත්තටම ලෝකෙම කන්සෙප්ට් එකක් තියෙනවා. ලංකාවෙත් ඔයලා බලන්න එහෙම එකක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා හෝ ක්‍රියාත්මක කරලා තියෙනවා මම මතක හැටියට. මට පොලිසියට ඇතුළට යන්න දුන්නේ නැහැ. කොයිතරම් වැරදිද? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඕගොල්ලන්ට හරි අපිට හරි වෙන පක්ෂවල කෙනෙකුට පොලිසියට යන්න අයිතිය නැද්ද? පොලිසිය පිරීලා. ASP SSPලා ඔක්කොම ටික පිරීලා ඉන්නවා රාලා වෙන සාජම් මාතුරු එස්ఐ මහතුරු. මට කියනවා එන්න එපා පොලිසිය ඇතුළට කියලා. මම ඒකට වාහනේ නවත්ත දාලා මම පයින් බලෙන් පොලිසිය ඇතුළට ගියා. මේ රටේ පුරවැසියෙකුට තියෙන අයිතිය මම පාවිච්චි කරේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවද? මංගල කතානායකතුමන් ඉල්ල වරප්‍රසාද කටවීමට මට දෙන්න කියලා අවස්ථාව දුන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇවිල්ලානේ. එන්න. වාහන දාන්න පාගල කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට යන්න. ඔය අරින් දොර වාහනේ ගන්න දෙන්නේ නැහැ කොහොමද? ඒ ශ්‍රී ලංකා පොලිසියද මාලිමා පොලිසියද? ඒ කොයිද? මම යන්නේ මාලිමා පොලිසියට. ආන. අයිස් කුඩු ගසන තරුණයෝ දැකලා ඔහු සිත උණු වෙනවානේ. අයිස් කුඩු ගසන තරුණයෝ දැකලා ඔහු සිත උණු වෙනවානේ. මේ ළඟ ජනපති වන්නත කමතිද මිනිසුන් බලා සිටින්නේ. මේ ළඟ ජනපති වන්නත කමතිද මිනිසුන් බලා සිටින්නේ. මිනිසුන් බලා සිටින්නේ. හරි ලස්සනයි. very good. ඕන පෙත පහක පණුවෙක් ඉන්නවා පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. පිට පොකද